උත්සාහවන්තය ජයගනී. මේ ශීර්ෂපාටය මගේ හිතට වැදුනේ ජීවිතයේ මෙතෙක් දුරට මුහුණ දෙන්න වුණ අභියෝගයන්ගින් ජයගන්න මට තිබුණ මග සලකුණ නිසා. මේ ධෛර්යය, මේ උත්සාහය ගිය සතියේ එක්සත් රාජධානියේ වේල්ස් රටේ කඳු නගින්නන් අතර ප්‍රසිද්ධ ස්නෝව්ඩෝනියා කියන කන්දේ මුදුනටම නැගලා මම ප්‍රගුණ කෙරුවා. කන්ද පාමුලේ ඉඳලා ටික ටික ඉහළට නගිනකොට එන හතියත් එක්ක ගමනේ වේගය ටිකන් ටික අඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ගමන් මග ගල් බොරළු නිසා ඊටමත් රළු වෙන්න පටන් ගත්තා. රස්නේ නිසා ගලවල අයින් කරපු උණුසුම් ඇඳුම් කන්දේ ඉහළට යන්න සීතල වෙඩි නිසා ආයෙත් අඳින්න පටන් ගත්තා. හිමින් සීරුවේ ඉහළට නගින මට එක මොහොතක කන්ද මුදුන පෙනෙන්න ගත්තා. ඒ මොහොත වෙනකොට මම අඩි කීපයක් තියලා නැවතිලා ගලක් හෝ තනකොළ පිඩල්ලක් උඩ ඉඳගෙන හති අරින ගානටම හෙම්බත් විලා. මේ ටික තමයි ඊ타මත්ම අමාරුම නගින්න. ඇයි දන්නවද? කන්දේ මුදුන පේනවා. තව සෑහෙන වෙලාවක් ඒ මුදුනට යන්න ඇවිදින්න ඕනේ. ඒ වගේම නැගුම් කෝණයද ඉහළටම ගිහින්. කන්ද නැගගෙන යන රළු මාවතේ තිබුණ රළු භාවය, හතිය, මුදුනට තියෙන දුර, මහන්සිය ඔක්කොම එකතු වෙලා කිව්වේ උත්සාහවන්තයා ජයගනී කියන එකමයි. පැය 5ක පමණ කාලයක් කන්ද නැගලා ඒ කන්ද මුදුනේ තියෙන ස්මාරකයට අත තිබ්බා. ඒ මොහොතේ මම ලෝකෙටම කිව්වා මුණ බාධක කම්කටොළු මැද හරි අභියෝගයක් අත නොහැරියොත් අපි ජයග්‍රාහිකයි. ඒ ජයග්‍රහණය කරා යන මග තමන්ම තමන්ට සුදුසු ගැළපෙන විදිහට සැලසුම් කරගත යුතුයි කියන එක.